channel එකට ඔයාලා ඔක්කොම ආදරයෙන් පිළිගන්නවා. අද මාත් එක්ක දඹුල්ල යමුද? එහෙනම් ගෙස් කරන්න බලන්න මේ වැව මොකක්ද කියලා. ලංකාවේ තියෙන ලස්සනම වැව් වලින් එකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට පුළුවන් ද ගෙස් කරන්න මේ වැව මොකක්ද කියලා? මං බලන්න යන්න ආසාවෙන්ම හිටපු වැවක් තමයි මේ. එහෙනම් මේ තියෙන්නේ කණ්ඩලම වැව. ඔයාලා සමහර විට දන්නවා ඇති මෙතනින් වතුර වාන් දානවා. හරිම ලස්සනයි ඒක. මම ඒ නිසාම හරිම ආසාවෙන් බලන්න හිටියේ. වාන් දැම්මට වතුර ගොඩාක්ම දහන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ පාරෙන් යන්න පුළුවන්. හැබැයි ගොඩාක් වතුර වාන් දාන කාලේ ඒ පාරෙන් වාහන යන්න බෑ. එහෙනම් මාත් එක්ක යමුකෝ ඉස්සරහට. මං ඔයාලට පෙන්නන්නම් වතුර වාන් දාන වැවේ තියෙන ලස්සනම තැන. මෙන්න මෙතනින් තමයි වැවේ වතුර වාන් දාන්නේ. ඔයාලට පේනව නේද? උඩින් තව පාරක් තියෙනවා. හැබැයි ඒ පාර පටුයි. වැවේ වතුර ගොඩාක් වාන් දානකොට මේ පාරෙන් වාහන යන්න බැරි කාලෙට අපිට යූස් කරන්න තියෙන්නේ උඩින් තියෙන පොඩි පාර. හැබැයි ඒ පාර පටු නිසා ලොකු වාහන නම් යන්න බෑ ඒ පාරේ. කණ්ඩලම වැව බලලා ඉවර වෙලා අපි දෙන්න දැන් පිටත් වෙන්නේ මේ දඹුල්ල ලෙන් විහාරයට යන්න. ඒ යන අතරමඟදී අපිට මී අඹ හම්බුණා. මං මී අඹ කාලා තිබුණේ නැහැ කලින්. මී අඹ ගොඩක් රසයිනේ. ඉතින් අපි මෙතන නැවතුණා මී අඹ ගන්න. ඔන්න අපි දැන් දඹුල්ල ලෙන් විහාරය ළඟටම ඇවිත් ඉන්නේ. දඹුල්ල ලෙන් විහාරය කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ විහාරයක්. හැබැයි මට ගොඩක්ම විශේෂ දෙයක් දකින්න ලැබුණා දඹුල්ල ලෙන් විහාරයේදී. දඹුල්ල ලෙන් විහාරය බලන්න පොරිනර්ස්ලා ගොඩක් එනවා. ඒ කියන්නේ පොරිනර්ස්ලාගේ ඇට්‍රැක්ෂන් එක වැඩි මේ දඹුල්ල ලෙන් විහාරයට. අපි අද උදේ සීගිරිය බලන්න ගියා. ඊට පස්සේ තමයි අපි මේ දඹුල්ල කේව් ටෙම්පල් එකට ආවේ. හැබැයි සීගිරියට වගේම දඹුල්ල කේව් ටෙම්පල් එකටත් පොරිනර්ස්ලාගේ ඇට්‍රැක්ෂන් එක ඒ විදිහටම තියෙනවා කියලා තමයි මට නම් තේරුනේ. අපි යමුකෝ බලන්න මං ඔයාලට පෙන්නන්න. දඹුල්ල ලෙන් විහාරය කියන්නේ අපේ ඓතිහාසික රජමහා විහාරයක්. අපේ අද උදේ සීගිරිය බලලා ලන්ච් එකත් අරගෙන දඹුල්ල ලෙන් විහාරය බලන්න එනකොට ගොඩක් හවස් වෙලා. හැබැයි මං නම් ඔයාලට කියන්නේ ටිකක් කලින් එනවා නම් හොඳයි. දඹුල්ල ලෙන් විහාරයේ අපිට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි දැක්ක මේකේ වෙනම ඔසුයනක් තියෙනවා. මේ විහාරය ඇතුළෙම අපිට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ඒකට ගොඩක් ටයිම් එක ඕනේ. අපිට එච්චර ටයිම් එකක් තිබුණේ නැහැ. අපි එන්න හවස් වුණ නිසා. ඔයාලට පේනව නේද? කේව් ටෙම්පල් එක බලන්න යන්න තියෙන එන්ට්‍රන්ස් එකත් හරිම ලස්සනයි.
උදේම සීගිරිය නැගලා ඇවිත් අපිට දැන් ටිකක් මහන්සි. හැබැයි ඉතින් මෙතනත් ඒ වගේ තමයි. මෙතන උඩට නැගලා යන්න ඕනේ කේව් ටෙම්පල් එක බලන්න. මේ අපි තාම ඉන්නේ එන්ට්‍රන්ස් එකේ. ඔයාලට පේනව නේද? මෙතන තියෙන මේ ආකර්ෂණීය බව නිසාම තමයි ෆොරිනර්ස්ලා ගොඩාක් එනවා ඇත්තේ. සීගිරියට වගේම අඩුවක් නැතුව මෙතනටත් ෆොරිනර්ස්ලා ඒ විදිහටම එනවා. හැබැයි විශේෂයෙන්ම මේ දේ නම් මතක් කරන්නම ඕනේ. එන්ට්‍රන්ස් එකෙන් පටන් ගත්තම යන මේ පාර දෙපැත්ත වෙළඳසැල තමයි තියෙන්නේ ටිකක් දුරට යනකම්ම. හැබැයි ඔයාලට පේනව නේද මේ පාර දෙපැත්ත තියෙන පරිසරය හරිම අපිරිසිදුයි. වෙන කවුරුත් නෙමෙයි මේ පරිසරය අපිරිසිදු කරන්නේත් මේ ස්ථානයේ නරඹන්න පැමිණෙන අපිම තමයි මේ වගේ දේවල් කරන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අපේ ලංකාවේ තියෙන මේ වගේ ආකර්ශනීය ලස්සන වැදගත් ස්ථාන අපි නරඹන්න යනවා වගේම ඒවයේ තියෙන සුන්දරත්වය ඒ විදිහටම තියලා අපි රැගෙන යන හැම දෙයක්ම අපි ආය අරගෙන එන්න ඕනේ. ඒක අපේ වගකීමක් වගේම යුතුයකමක් මම නම් හිතන්නේ. ඔන්න බලන්නකො මෙතන ඉන්නේ කවුද කියලා. චුට්ටක් බය හිතුණා නේද? Madam, you take it this. One bomb Sri Lanka. You look another one. Piton. Piton. This is not it. 15 years. 15 years. කේව් ටෙම්පල් එක බලන්න නම් අපි මේ කන්ද නගින්න ඕනේ. තව ටිකක් දුර තියෙනවා යන්න මහන්සි. හැබැයි මේ ටික නගිනකොට මොකද අපිට උදේට ටයර්ඩ්නේ. ඒ වුණාට උඩට ගියාම නම් හරිම ලස්සනයි. ඉතින් අපි යමුකෝ එහෙනම් ඉතිරි ටික. හා? අර දෙක උඩට ආවම අපිට මේ වටේම හරිම ලස්සනට පේනවා. ඔයාලට පේනවනේ මේ වටේ තියෙන පරිසරය කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ෆොරිනර්ස්ලාගේ ඇට්‍රැක්ෂන් එකයි මෙච්චරටම දඹුල්ල කේව් ටෙම්පල් එකට තියෙන්නේ කියලා. මම මේ ඔයාලට තාම පෙන්නන්නේ කේව් ටෙම්පල් එකට යන අතරමඟ. අපි බලමුකෝ උඩට ගියාම එතන කොහොමද කියලා. Finally we came to this place. This is the Dambulla Cave Temple. ටෙම්පල් එකක් වුණාට මේ ස්ථානයේත් වෙළඳ සැල් වලින් නම් අඩුවක් නැහැ. මේ මම ඇවිත් තියෙන්නේ කේව් ටෙම්පල් එකට. දැන් උඩටම ඇවිත් ඉන්නේ. හැබැයි ඔයාලට පේනවා මේ වටපිටාවෙත් එතන වෙළඳ සැල් තියෙනවා. So tired now. This is the entrance for Cave Temple. One more special thing to tell you. කේව් ටෙම්පල් එකේ එන්ට්‍රන්ස් එකෙන් ලෝකල්ස්ලට එන්න දෙනවා. හැබැයි ෆොරිනර්ස්ලාගෙන් ටිකට් එකක් ගන්නවා. ඒ කියන්නේ යාළගෙන් charge කරනවා. It's okay, let's see the beauty of Cave Temple. බුද්ධ ප්‍රතිමා වගේම කේව් ටෙම්පල් එකේ තියෙන සිතුවම් ඔක්කොම අදට සංරක්ෂණය කරලා තියෙනවා. වර්තමානයේ වගේ ඒ කාලේ සිතුවම් කලය කරන්න පේන්ටිංග්ස් එහෙම නැහනේ. අපි ගොඩක් වෙලාවට ඒ කාලේ සිතුවම් කලය කරන්න යොදාගත්තේ ස්වභාවික ද්‍රව්‍ය. හැබැයි අදටත් මේ සිතුවම් වල කලර්ස් සංරක්ෂණය කරන නිසාම තමයි ලස්සනට තියෙනවා. මේ විහාරය හදලා තියෙන්නේ ලෙනක් ඇතුලේ. කියන්නේ සරලවම කිව්වොත් ගල් ගුහාවක් ඇතුලේ තමයි මේ පන්සල තියෙන්නේ. ඒ නිසා තමයි මේ විහාරය ප්‍රසිද්ධ දඹුල්ල ලෙන් විහාරය කියලා. මේ විහාරයට ආවහම අපිට පේනවා මෙතන තියෙන මේ ලස්සන ඒ විස්මයජනක දේවල් නිසාම තමයි ෆොරිනර්ස්ලාගේ ඇට්‍රැක්ෂන් එක මේ තරම්ම ඇදිලා තියෙන්නේ මේ විහාරයට. ඒ වගේම මේ දඹුල්ල ලෙන් විහාරය ලංකාවේ තියෙන විශාලතම වගේම හොඳින්ම සංරක්ෂණය කරන ලෙන් විහාරයක් තමයි.
මෙතන ප්‍රධාන වශයෙන් ලෙන් 5ක් තියෙනවා. ලෙන් 5ක් ඇතුලේ සංරක්ෂණය වුණ බුද්ධ ප්‍රතිමා වගේම සිතුවම් අඩංගු වෙනවා. මේ ලෙන් විහාර 5 නම් දේවරාජ ලෙන, මහරජුන්ගේ ලෙන, මහාලුත් විහාරය, ඒ වගේම 4 වෙන හා 5 වෙන ලෙන්. මේ ආදී වශයෙන් මේ ලෙන් 5 හඳුන්වනු ලබනවා. මේ තියෙන්නේ සංරක්ෂණය කරන සෙල්ලිපියක්. සම්ප්‍රදායික විශ්වාසය නම් වළගම්බා රජුරුව මෙතන තිබුණ ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කරන බව තමයි. ඔයගලන්ට මේ පේනව නේද? රිලව් කියන්නේ දඹුල්ල ටෙම්පල් එකට අලුත් දෙයක් නන් නෙමෙයි. දැන් අපි දඹුල්ල කේව් ටෙම්පල් එක බලලා ඉවරයි. දැන් නම් මහන්සි ඒ වගේම දැන් මේ යන්න තමයි පිටත් වෙන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ දඹුල්ල සංචාරය අවසන් වුණේ. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. රන්ගිරි දඹුල්ල ශ්‍රී ලංකා කියලා ටීවී channel එකක් වගේම ගුවන් විදුලි නාලිකාවකුත් තියෙනවා. අපි ගෙදර එන්න පිටත් වුණාට පස්සේ අපිට හම්බුණ මෙතන පාර අයිනේ මීකිරි කඩ. මෙතන එක දිගටම තියෙන මීකිරි තමයි. අපි ඉතින් මෙතනින් මීකිරි කෑවා. එහෙනම් අලුත් vlog එකක් අරන් ඉක්මනින්ම එන්නම්. Stay happy. See you soon. Take care. Bye.